අපි සැලසුම් කරලා මේ අවුරුද්දේ මේ 2025 වසරේ අපි රටේ සංවර්ධන වැඩකටයුතු සඳහා ප්‍රාග්ධන වියදම් අයවැය ලේඛනයේ වෙන් කරා රුපියල් බිලියන 1400ක්. ලංකා ඉතිහාසයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ ලද වැඩිම මුදල බිලියන 1400ක්. බිලියන කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 1400ක් අපි වෙන් කරා. එයි ආර්ථික ස්ථාවරභාවය නැවත ආර්ථිකය පණ ගන්න ඕන නම් එවැනි ප්‍රාග්ධන වියදමක් ආණ්ඩුව දරන්න ඕන. බිලියන 1400ක්. දැන් මේ සල්ලි ටික එවලා තියෙනවා. හැබැයි මේ සල්ලි ටික වියදම් කරන්න ඕන කවුද? සැලසුම් හදන්න ඕන රාජ්‍ය යාන්ත්‍රණය. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණය සැලසුම් හදන්න යනකොට සමහර තැන්වල සැලසුම් ශිල්පියා නැහැ. සමහර තැන්වල පාර ඇස්ටිමේට් කරන්න ටීఓ මහත්තයා නැහැ. දැන් පාරවල් ගණනාවක් හදන්න කිව්වනේ. හැබැයි ඇස්ටිමේට් කරන්න ටීఓ මහත්තයා ඉන්න ඕන. ඒ පාර ඇස්ටිමේට් කරන්න ටීஓ මහත්තයා නැහැ. විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. අපි තීරණයක් ගත්තා අලුතෙන් රාජ්‍ය සේවයට 30000ක් බඳවා ගන්න. මතක තියන්න 30000ක්. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? රාජ්‍ය සේවයේ උඩ ඉන්නවා, රාජ්‍ය සේවයේ යට ඉන්නවා, මැද නැහැ. මේක වෙලා තියෙන්නේ. ටීఏ මාතුරු ටීఓ මහතුරු සැලසුම් ශිල්පී මේගොල්ලෝ නෑ අද රාජ්‍ය සේවයේ. ඒ නිසා මේ වියදම් ටික කරන්න නම් අපි අලුතෙන් බඳවා ගන්න ඕන. ඒ සඳහා අපි 30000ක් බඳවා ගන්න සැලසුම් කරා. අවුරුදු 5කට පස්සේ රාජ්‍ය සේවයට ඒ කට්ටිය බඳවා ගන්න. ආර්ථිකය. එතනින් නතර වුණේ නෑ. ඉන්න රාජ්‍ය සේවකයන් කාර්යක්ෂම කරන්න ඕන. ඒ සඳහා සාධාරණ වැටුප් තලයක අපි වුන් පිහිටවන්න ඕන. අවුරුදු 7-8කින් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප සාධාරණ ලෙස වැඩි වෙලා නැහැ. අපි ලංකා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම රාජ්‍ය සේවයට ලබා දුන්නා මේ අයවැය ලේඛනය. ශක්තිමත් කරන්න. මේ අවුරුද්දේ විතරක් වැඩි වෙච්ච වැටුපට අපි වෙන් කරලා තියෙනවා රුපියල් කෝටි 11000ක්. මේ අවුරුද්දේ වැඩුණු වැටුප ගෙවන්න. ලබන අවුරුද්දේ ඒ අවුරුද්දේ වැඩුණු වැටුප ගෙවන්න ආයෙ 11000ක් වෙන් කරනවා. 27 අවුරුද්දේ ඒ අවුරුද්දේ වැඩි වෙන වැටුප වෙන් කරන්න රුපියල් කෝටි 11000ක් වෙන් කරනවා. ඒ 2027 වෙනකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුළු වැටුප නෙවෙයි හොඳේ. වැඩි කිරීම සඳහා කෝටි 33000ක් වෙන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා අපි පදනම හැදුවා. තරුණ රස්සාවලට බඳව ගන්න, තියෙන රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න 60-65කින් වැටුප් වැඩිවීමක් ලබා දීලා තියෙන මූලික වැටුප කරා. ඉතින් සාමාන්‍ය ජනතාව බලා ගන්න ඕන ආර්ථිකය ගොඩනගලා එහි ප්‍රතිලාභ ජනතාවට නැතෙක් ඒ ජනතාව බලා ගන්න උනා. බලා ගන්න මොකද කරේ? අස්වැසුම ලැබමින් හිටියා. රුපියල් 8500යි ගෙව්වේ. ඒක අපි 10000 දක්වා වැඩි කරා. පවුලකට. සමහරට අස්වැසුම ලැබුණේ රුපියල් 15000යි. ඒක 17500 දක්වා වැඩි කරා. ආර්ථික ස්ථාවර වුණාම ඒ ප්‍රතිලාභ ජනතාවට එනවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේ අස්වැසුම ලැබිය යුතු අය ඉන්නවා ලැබෙන්නේ නැති. දැන් අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා, ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. ඒ ඉල්ලුම් පත්‍ර අපි හරියට හොඳ කමිටුවක් කරා ඉල්ලුම් පත්‍ර තෝරලා ජූනි මාස වෙනකොට අලුතෙන් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ලබා දෙන්න කටයුතු කරනවා. සල්ලි වෙන් කරලා තියෙන ජූනි මාසයේ එක දෙන්න. ඊට පස්සේ එතකන් මේ අවුරුද්ද වෙනවා. දැන් මම බලපුවාම ලක්ෂ 8ක් විතර ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා. දැන් අවුරුද්ද වෙනවනේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වෙලා, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් වැඩි වෙලා, අස්වැසුම වැඩි වෙලා. හැබැයි අර ඉල්ලුම් පත්‍ර දාපු අයට මොකවත් නැහැ. එහෙමනේ. අන්නේ ලක්ෂ 8ටම අපි තීරණයක් ගත්තා. රුපියල් 5000ක් වටනා ආහාර මල්ල රුපියල් 2500ට සතුටින් ලබා දෙන්න.